ඉතින් අපි දන්නවා මෙවර රිලීස් වෙන්න තියෙන Avengers Doomsday ෆිල්ම් එකත් එක්ක වගේම 2027 කියන්නේ ලබන අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන Avengers Secret Wars ෆිල්ම් එකත් එක්ක Marvel ලගේ අපි දන්න MCU එක රීබූට් වෙනවා කියලා. සහ මේ රීබූට් වෙන MCU එකේ Avengers ලා අපිට කී රෝල් එකකින් බලා ගන්න හම්බෙන්නේ නැහැ කියන එකත් ඒ වෙනුවට අපිට X-Men ලා තමයි මේ අලුත් රීබූට් යුනිවර්ස් එකේ මේන් ටීම් එක විදිහට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක ගැන අලුත්ම කතිකාවතක් ඇති වුණා මේ ඊයේ පෙරේද තිබ්බ D23 ඉවෙන්ට් එකේදී Marvel මේ X-Men ටීම් එක ගැන දීපු announcement එක. ඉතින් අද වීඩියෝ අපි තනිකරම කතා කරමු D23 ඉවෙන්ට් එකේ X-Men ලා ගැන වගේම අපිට දැන්ට මේ X-Men ටීම් එක මොන විදිහට Marvel අනාගතය තුර බලා ගන්න හම්බෙයිද කියලා. ඉතින් අපි දන්නවා ලබන අවුරුද්දේ Avengers Secret Wars ෆිල්ම් එක රිලීස් වෙනත් එක්කම Marvel එකේ මේ මල්ටිවර්ස් සාගයක සහ මේ Avengers ලා ફોකස් කරගත්ත යුගය අවසන් වෙනවා. මේ විදිහට ඔෆිෂියල් කන්ෆර්ම් වෙලා තියෙනවා 2028 දී Marvel එකේ next chapter එක එහෙම නැත්නම් අලුත්ම සාගයකේ පළවෙනි ෆිල්ම් එක විදිහට X-Men ෆිල්ම් එකක් රිලීස් වෙනවා කියලා. සහ කෙවින් ෆයිගිම කියලා දෙනවා Secret Wars එකට පස්සේ එයාලගේ ප්‍රධාන ටීම් එක වෙන්නේ Avengers ලා නෙමෙයි X-Men ලා කියලා. ඒ කියන්නේ Avengers ලා කියුවේ 2027 ලබන අවුරුද්දෙන් ඉවර වෙනවා කියලා. ඉතින් Marvel මේ විදිහට මේ X-Men ෆිල්ම් එකට ඩිරෙක්ටර් කෙනෙක් නම් කරලා තිනවා. ඒ තමයි Marvel එකේ ගිය අවුරුද්දේ හොඳම ෆිල්ම් එකක් වෙච්ච Thunderbolts ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Jake Schreier. ඉතින් අපි බලමු කොහොමද Marvel එයාලා මේ විදිහින් ප්‍රසිද්ධම ටීම් එක වෙන Avengers ටීම් එක සයිඩ්ලයින් කරලා මේ X-Men ටීම් එකෙන් කොහොමද මේ Marvel අලුත් සාගයකින් අලුත් රහක් දෙන්නේ කියලා 2028. ඉතින් දැන්ටමත් 2028 රිලීස් වෙන්න තියෙන මේ X-Men ෆිල්ම් එකට ඔෆිෂියල් කාස්ටිං කිහිපයක්ම ඇනවුන්ස් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි obviously Citizen Cass Jean Grey. ඉතින් Spider-Man Brand New Day එකේ ගොඩක් ස්පෙකියුලේෂන් වලට පස්සේ ගොඩක් රුමර්ස් වලට පස්සේ අපි ෆිල්ම් එක බලලම දැනගත්තා Citizen ප්ලේ කරන්නේ Marvel එකේ මේ අලුත් සාගකේ මේන් ෆේස් එකක් වෙන Marvel Girl නැත්තම් Jean Grey කියලා. ඉතින් Jean Grey ගැන සරලවම කිව්වොත් අපි මේ MCU එකේ දැනට දැකලා තියෙන හැම චරිතයකම වඩා ගොඩක් පවර්ෆුල් කැරක්ටර් එකක් තමයි මේ Jean Grey කියන්නේ. ඉතින් Jean Grey ගැනම කතා කරමු නිසා ඊකට අපි කතා කරමු Marvel officially announce කරලා තියෙනවා Jean Grey ගේ husband එහෙම නැත්නම් Cyclops ගේ casting එක. ඒ තමයි Kit Connor කියන මේ නළුවව officially cast කරලා තියෙනවා Cyclops වශයෙන්. දැක්ක ගමන් නම් කියන තින්නේ මෙයා ගොඩක්ම comic accurate casting එකක්. ඉතින් Cyclops එක්කම Samara Weaving කියන actress Emma Frost කියන character එක විදිහට cast කරලා තියෙනවා. ඉතින් මෙතන fun fact එකක් කිව්වොත් comic වලදී Emma Frost, Scott Summers සහ Jean Grey අතර love triangle එකක් තිබලා තිනවා එක කාලෙකදී. ඉතින් ඊගාවට මේ X-Men ටීම් එකේ ප්‍රොෆෙසර් එහෙම නැත්නම් අපේ Charles Xavier විදිහට Christopher Abbott කියන ඇක්ටර්ව මෙයාලා කාස් කරලා දිනවා. ඉතින් Fox ලගේ X-Men universe එකේ Patrick Stewart ගේ generational run එකට පස්සේ උන්න අපිට අපේ අලුත් ප්‍රොෆෙසර් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් අපි බලමු අතීතයේ අමතක කරලා Marvel මේ Christopher Abbott එක්ක මේ ප්‍රොෆෙසර් Charles Xavier කියන කැරක්ටර් එක කොහොමද මේ අලුත් සාගයේ මේ අලුත් X-Men ටීම් එකේ වැදගත්ම කැරක්ටර් එකක් විදියට කොහොමද බිල්ඩ් කරන්න කියලා. ඉතින් ඊගාවට මේ අවුරුද්දේ සර්ප්‍රයිස්ම හිට් එකක් වෙච්ච Obsession ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් වෙච්ච ඉන්දියව අලුත්ම රෝක් විදියට කාස්ට් කරලා තියෙනවා. ඉතින් යා what a surprise. කොහොමවත් මේකත් සුපිරිම කාස්ටින් එකක්. ඒත් එක්කම the god herself එමන් නැත්තම් Storm විදියට මහා බොයිඩ් කියන ඇක්ට්‍රස් කාස්ට් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැක්ක ගමන් මම හිතනවා මේ ඇක්ට්‍රස් මේ ස්ටෝම් ගේ තියෙන එනර්ජි එක ඒ තියෙන පවර් එක හොඳටම රඟ දක්වන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ ඇක්ට්‍රස්ට මේක ගොඩක් බ්‍රේක්අවුට් රෝල් එකක් වෙයි. මොකද මේ ඇක්ට්‍රස් ලොකුවට ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි සහ විශේෂයෙන්ම මෙයා තියටර් ඇක්ට්‍රස් කෙනෙක් විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද Marvel මේ X-Men ලගේ ඩ්‍රෝම්බ මේ ඇක්ට්‍රස් එක්ක ඉස්සරහට ගොඩනගන්නේ කියලා. ඉතින් ඊගාවට මේ කාස්ටින් ලිස්ට් එක දැක්ක හැම මිනිස්සෙක්ම එන්නම හයිප් වෙච්ච කාස්ටින් එක විදිහට ඇඩම් ඩ්‍රයිවර් as Mr. Sinister. ඉතින් මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. සුපිරි. Say that again.
ඉතින් ඔන්න කාස්ටන්ටික තමයි අපට මේ ෆිල්ම් එක ගැන කතාගන්න තින ඔෆිසිල් කාස්ටිං ට බලාගන්න හම්බෙන්න ඉතින් ඕරල් ගත්තම අපිට බලාවෘත්ත තියන් බලුව මේ කාස්ටය එකත් එක්ක මේ 2024 මවල්ලගේ අලුත්ම සාගයක ආරම්භ කරන එක්ස්මෑන් ෆිල්ම් එක සුපිරියක් දේ කියලා. ඉතින් අප දැනට මවල්ල මේ ෆේස් ෆෝයගේ දම්ම එක්ස්මෑන් ෆිල්ම්කට පාර කපාගෙනාවගල් තින් එකත් එක්ක මේ කාස්ටික දැන් රිවීල් වුනත් අපි දන්න මේ වෙද්දිත් එම්සිගේ මිස්මාවල් නේමෝ වගේ මියටන්ස්ල ඉන්නවා කියල් ති ඒකත් එක් අපට හිතන්න පුළුවන් මේ මාවල් යුනිවර්සගේ මියටන්ස්ල ෆේස් වන්න එක නැත්තම් ෆේස් ටුව එක ඉඳලම වගේ සමහරක්විට ජීවත්වෙන්න ඇති කියලා නමුත් මියටන්ස්ලා හැමතිස්සම වගේ මේ වර්ල්ඩගෙන් මියටන්ස්ලාව හංග නිදල තිනවා කියලා අපිට තීරයකට එන්න පුළුවන් ඒ වගේම ඒත් එක විදිහට තවත් විශේෂ කාරණාවක් තමයි මේ වෙද්දිත් මාවල්ලා සේඩිසිංගේ කැරක්ටර් එක ජීන් ග්‍රේව සීක්‍රට් වෝර්ස් ෆිල්ම් එකට ඔෆිෂියලි කාස්ට් කරලා දිනවා. ඒකත් එක්ක අපිට හිතන්න පුළුවන් ජීන් ග්‍රේව විතරක් නෙමෙයි මේ කාස්ට් එකේ හිටපු සයික්ලොප්ස්, ස්ට්‍රෝම්, එමා ෆ්‍රොස්ට් මේ කැරක්ටර්ස් වලින් තවත් චරිත කිහිපයක්ම අපිට සමහරක් විට මේ ඇවෙන්ජර්ස් සීක්‍රට් වෝර්ස් ෆිල්ම් එකේ බලා ගන්න හම්බෙයි කියලා. ඒ වගේම සමහරක් විට සීක්‍රට් වෝර්ස් එකට කලින් අපිට මෙයාලව ඩූම්ස්ඩේ එකේ උනත් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකකුත් මේ එක්ස්මෑන් මූවි එකට පාර කැපුව කියලත් අපි මතක තියාගන්න ඕනේ. විශේෂම ගත්තොත් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක බලලා දිනවාට මතක ඇති මේ ෆිල්ම් එක අපි දකිනවා ස්පයිඩර්මෑන් පොඩි ඉන්හියුමන් එකක් හදනවා. එහෙම නැත්නම් මේ මියුටේට්ස් වෙච්ච පවර්ස් තියෙන කට්ටියගේ මේ පවර්ස් ටික හංගන්න පුළුවන් පොඩි ඩිවයිස් එකක් හදනවා. ඒ වගේම මේ ෆිල්ම් එක කියන විදිහට මේක ඇවිල්ලා යුනිවර්සල් ඉන්හියුමන් එකක් එහෙම නැත්නම් මේ ඉන්හිමට ඕනම මේ වගේ මියටේස් වෙච්ච යම් කිසි දෙක පවස් තින කට්ටියගේ පවස් හංගන්න පුළුවන් ඩිවයිස එකක්. ඉතින් එක්මෑන්ලගේ ලෝක දන්නවන වා දන්න තමයි එක්මෑන්ලගේ මේ වගේ ඉන්හිමට කොල කියල ජාතියක් තින කොමික්කල්. ඉතින් පේන විදිහට මාවල්ල මේ බ්‍රහන්ඩේ ෆිල්ම් එකෙන් මේ ඉන්හිමට කොලසල්ලට පලවෙනි ස්ටෙප් එක තිබ්බ කියන්න පුළුවන් ඇන් මේ ඉන්හිමට කොලසල ෆස්ටේජ් එක පියහනන් විදියට අපිට අපේ ස්පයිඩමෑන් පීට පාගව ගන්න පුළුවන්. තින් බලන්ගයාම අපට කියන්න වෙන්නේ අපේ ස්පයිඩමෑන් පීට පාග අවසානට එම්සියකට ඕපන් හයිම කෙනෙක් වුණා කියලා. ඉතින් ඔන්න කාරණාටික කෙන තමයි අපට දැන්ට එම්සිගේ මියටන්ස් ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් කමෙන්ට් එකක් දාගෙන ඔයා මේ එක්ස්මෑන් ෆිල්ම් එකට එක්සයිටඩ්ද? ඒ වගේම මේ ඇවෙන්ජර්ස් ලා ලොස්ට් එක ගැන ඔයා මොකක්ද හිතන්නේ? සහ ඕවරෝල් මේ වීඩියෝ ගැන මොකක්ද හිතන්නේ කියලාත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ දේශ ඔන්නිට්නස් ෆැමිලි එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊගා වීඩියෝ එක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.